අද අද තවස් අපිතයියටයි මටයි වගේ තඩේ මෙයි ෂූට් එක ලැබෙන හොඳම ට්‍රන්ස්පෝට් එක හම්බෙන්නේ අද පලිස්සාට බලාගත් පුලගේ ට්‍රන්ස්පෝට් පත්ද කියලා ඉති කියදන්නේ ලක්කලා ඥාපොට් නෙයි අපි අද ටුව එක පටන්ගන්න යන්නේ චුට්ටකින් ලංකාව දියුණු රටක් නේද අත්දැක මාර අත්දැක මනේදයි ගැන ඒක කියන්නේ මගෙන අපි මම ඩ්‍රෝන් ෆ්ලයි කරනවා හැබැයි ඩ්‍රෝන් එකෙන් දකින්නවටත් වඩා මන්නම් කියනවල ගිහිල්ලම බලන්න ඕනේ ඩ්‍රෝන් එකෙන් එන්නේ නෑ මේ ලුක් එක ඒවා දකින්න ලුක් එකෙන් හරි වටිනවා නේද මල්ලි දැන් මේ වගේ දෙයක් මේ ලංකාවේ ඇතුළේ සංචාරක කර්මාන්තය වගේ දියුණු කරනවනම් අනිවාර්යෙන් මේක මාරම වටිනවා අපේ ඩොමෙස්ටික් එයාලයින් එකක් තියෙනවා නම් හොඳට ෆන්ක්ෂන් වෙන ඇත්තටම මේ අපිත් එක්ක මේ ෆොරිනර්ස්ලා දෙන්නෙකුත් ඔව් බෙලරුස් ෆොරිනර්ස්ලා දෙන්නෙකුත් ආව එයාලත් මේ මාර විදිහට එන්ජොයි කරලා ඉතින් හිතන්නකෝ සංචාරක කර්මාන්තෙට ගොඩක් වටිනවා මල්ලි ලක්ෂපාන දියල්ල උඩින් ඉඳලා බලනකොට දකින්න මේක අපිට ඒක ඇත්ත අපි තව වේගස් දියල්ල දැක්කනේ කොහොම අපි උඩින් ඉඳලා බලනකොට ඒක ඇත්තටම අපි ලංකාවේ ඉඳලා ලංකාවේ කී දෙනාද ඒ විදිහට දැකලා ඒ ඡායාරූපකින් හරුනාමනේ මට නම් දකින්න ඒවා ඩ්‍රෝන් ඉඳලා ඊට මේක සජීවීව අපි ඇස් දෙකින් නේ ඒ වුණාටයි ඩ්‍රෝන් එකටත් වඩා ඒක මාරම ලස්සනයි. ඒ කියන්නේ පේන view එක තමන්ගේ ඇස් දෙකට දකින view එක මාරම ලස්සනයි. අයියෝ ඔයත් දැක්කනේ අපි එනකොට කකුල් දෙක යටින් කෝච් යනවා, තේවතු තියෙනවා, තියෑලි යනවා මාරම ෆීලින් එකක් ඒක. මේකයි අපි ලංකාවේ ඉඳලා ලංකාවේ අපිට මේ ලංකාවේ සුන්දරත්වය දකින්න තියෙන අවස්ථාව අනිවාර්යෙන්මයි රට ඇවිල්ලා හෙලිකොප්ටර්ස් වල ගිහිල්ලා ඒක බලනකොට අපිට ඒක ඇත්ත. ඒකයි තව දෙයක් කියනවනේ අපේ මේ ආපු මේ අපේ ගුවන් නියම අපේ වයිලර් කැප්ටන් ගොඩක් දක්ෂ ගුවන් නියමේ. ඉතින් මේ අපි ලක්ෂ පාන වොටර්ෆෝල් කියන්නේ මාර ලකින්ම අරගෙන ආව මම නම් බය වෙලා හිටියේ. මුරු කියන්න ඕනේ මම නම් බය වෙලා හිටියේ. ඉතින් කකුල් දෙක යටින් දියල්ල ගන්නවා කියන්නේ. අනික මේ සප්තකන්න කඳු වැඩිය අයි සිරීපාදේ විශේෂයෙන්ම සිරීපාදේ මහරම ලස්සන මං කවදාවත් එහෙම දැකලා නැහැ.
ඇතුළත තිබුණු ලංකාවේම සුන්දරත්වයනේ. අනිවාර්යෙන්ම අපේ රට කොච්චර ලස්සනද කියලා ඒ අපිත් එක්ක ගියව ෆොරිනර්ස්ලා කතා වෙනවා අපිට ඇහුණා. එයාලත් ඒ කියන්නේ එයාලත් දැක්කම කියන්නේ එයාලගේ රටවල් වලට වඩා අපේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා. අනික ඒ කඳු අතරින් කැලෑ අතරින් එනකොට කොච්චර ලස්සනද නේ අයියේ. ඔයාලත් අනිවාර්යෙන්ම try කරලා බලන්න. හෙලිකොප්ටර් එකක ගිහිල්ලා බලන්න. ඒක මාර වටිනවා. ඉක්මනින්ම මං හිතන්නේ සංචාරක අමාත්‍යාංශය හරි බලධාරීන්ගේ අවධානය යොමු වෙයි නේද? ඔව් අනිවාර්යෙන්ම හැමදාම මෙහෙම මේ තියෙන්න ඕන දේවල් නෙමෙයිනේ. ඔව් අනිවාර්ය අපි ස්තුති කරන්නත් ඕනේ අයියේ මේ අපේ සෙනොක්යා ආයතනයේ එයාලගේ තමයි හෙලිකොප්ටර් එක. ඉතින් මේ වගේ ටෙලිනාට්‍ය කරන්න මල්ලි මේ වගේ පිරිවැයක් දරන නිෂ්පාදකවරුන්ට අපි අනිවාර්යෙන්ම විශේෂම රනිල් අයියා රනිල් කුලසිංහයට කොටාක් ස්තුතිවන්ත මම ස්තුති කරන්න වචන නැහැ. දැන් මේ මට්ටමටත් එනවයි කියන්නේ ඇත්තට මේ අර්ථපතිත්වයේ දරන අයට නිෂ්පාදකවරුන්ට සහ මේ අධ්‍යක්ෂණය කරන හැමෝටම ඒ ගෞරවයේ ශිල්පීන් විදිහට අපේ යොමු වෙන්නේ රාජකාරියකට මෙතන මේ ඩ්‍රෝන් සහ ආශ්‍රිත කලා කටයුතු මම ඉන්නේ රංගපාන්නේ. එතකොට අපිට මාර මේ අපි ගැන ලොකු ආඩම්බරයක් ඇතුව තමයි මේ දර්ශන තලයට අපි අනිවාර්යෙන් ඒ දැනෙන ගැම්මේ දැනෙන වෙනස ඔයාට පොඩි හරි මහන්සියක් දැනෙනවා. කිසිම මහන්සියක් නැහැ නේද? ඒ කියන්නේ මේ නැග්ගා බැස්සා වගේ අතුරුගෙන හෙලිකොප්ටර් එකට නැගලා බැස්සා වගේ. ඒකට මාර ඉක්මනට ආවා. ඉතින් මේ ගොඩක් සතුටුයි අද අපි ගොඩක් එන්ජොයි කරා. අයියේ මම පර්සනලි තීරණයක් ගත්තා අනිවාර්යෙන් ආපහු හෙලිකොප්ටර් ටුවර් එකක් යනවා කියලා. ඔව්. දර්ශන නරඹන්න කැමරා ඔක්කොම පැත්තක දාලා. එහෙම බලබලින් මට ගොඩාක් ආසයි අද. මම හිතන්නේ බුද්ධික තව වැඩි දවසක් කොහොම මේ දුරස්වන එකක් නෑ. දුරස්වන එකක් නෑ ලං වෙයි අනිවාර්යයෙන්. දේවල් වේගන යනකොට රටේ මේ සංචාරක කර්මාන්තේ එහෙමත් මේ දියුණු වෙලා මේ සාමාන්‍යයෙන් අර මේ අපි මාක්මුර බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා දැන් හයිවේ එකේ ලංකාව වටේ යනවා දවසක් එයි මල්ලි රත්මලානින් කටුනායකින් මේ හෙලිකොප්ටර් එකට නැගලා මේ විනාඩි 30කින් 40කින් යාපනයට නුවරඑළියට යන ගිහිල්ලා එන්න ඒක ඇත්ත. මිනිස්සුන්ට ලං වෙයි. මේකේ මම අපි දෙන්න මේ කතා වුණ දෙයක් තමයි නේ. ඒ කියන්නේ අපි රටේ ගොඩාක් අපිටම හිතුන දෙයක් තමයි අපේ මේ රත්පලාන එයාපෝට් එක දකිද්දී ගොඩක් අනවශ්‍ය ප්‍රොජෙක්ට් වලට වියදම් කරපු සල්ලි වලින් අපේ රටේ තියෙන ඩොමෙස්ටික් එයාලයින් එක හැදුවා නම් මේ අපි කතා වුණ කියන්නේ සංචාරකයෙක් එද්දී ඒ තියෙන පෙනුම ඇත්තටම සුදුසු නෑ. හැබැයි ඩොමෙස්ටික් හොඳ එයාලයින් අපේ රත්නාන එයාපෝට් එක ඩෙවලොප් කරා නම් ඒක අපේ රටට මට අද තේරුණා ඒක මාර සම්පතක්. මාරම සම්පතක් මිල කරන්න බැරි සම්පතක්. ඉතින් අයියේ එහෙනම් අපි බලා ඉන්නට කියන්න ඕනේ නේද මල්ලි? බලධාරීන්ට සහ මේ අපි ඔබලෝගේම අයට මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඉස්සරහට කාගේ අවධානය යොමු වෙනවා නම් බලධාරීන්ගේ සහ අපි දැන් පොඩ්ඩක් මේක මේ අපි වියදම් කරන දේවල් වල හැටි මම හිතන්නේ හෙලිකොප්ටර් ටුවර් එකක් එක්කම ලොකු ගාණක් වෙන්නේ නැතේ. ඔව්. ඉතින් සුබවාදීව බලාගෙන ඉන්න. අනිවාර්යෙන්. නම් බොහොම ස්තුතියි අයියේ මගේ ලොග් එකට ආවට. අද තමයි දවසේ අපි දෙන්න තමයි අද නේද? ලංකාවේ හොඳම ට්‍රාන්ස්පෝර්ට් එක හම්බුණු කවුද? ටෙලිශිල්පී. ආපහු එයාපෝට් එකෙන් එළියට ආවා. ඉතින් මාරම ඉක්මනට මේ පාර ගියාටත් වඩා ඉක්මනට ගොඩක්ම ඉක්මනට ආපහු එයාපෝට් එකට එන්න පුළුවන් වුණා. මේක නම් මාරම අත්දැකීමක්. මම හිතනවා අනිවාර්යෙන්ම අපේ ලංකාව ඇතුළේ මේ වගේ ඩොමෙස්ටික් එයාලයින් එකක් ඩෙවලොප් කරන්න ඕනේ. මේ වගේ එයාලයින් එකක් ඩෙවලොප් වුණොත් අනිවාර්යෙන් ඔයාලට ඉතාම ඉක්මනින් ඕනම තැනකට ඕනම දුර පැත්තකට ගිහලා ලංකාවේ ගොඩක් ලස්සන තැන් බලන්න එක දවසක් ඇතුළත ගොඩක් තැන් වලට යන්න පුළුවන්.
අද මට ගියේ අපි උදේ මෙතනින්ගේ 10:45ට විතර. ඉතින් මම ආපහු මෙතනට ඇවිල්ලා තිනවා 3 වෙනිදාත් කලින්. ඉතින් ගිහිල්ලත් ඇවිල්ලා තිනවා නුවරඑළියට. මෙච්චර ඉක්මනට මම නුවරඑළියට ගිය පළවෙනි පාර. මේ වගේ අත්දැකීමක් ගන්න ඔයාලත් කැමති නම් අනිවාර්යෙන් හෙලිකොප්ටර් ටුවර් එකක් යන්න. අනිවාර්යෙන් කන්ටැක්ට් කරලා බලන්න. මම හිතන්නේ මෙයාලගේ ඔෆර්ස් ඇති. මම එන්න තිබ්බොත් ඔයාලා දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.